භෞතික රාශි භෞතික රාශි වලට භෞතික රාශි සමහර භෞතික රාශි ඍජුව වෙන්න පුළුවන්. සමහර භෞතික රාශි වක්‍රාකාරව වෙයි. ජීවන භෞතික රාශි, මූලික භෞතික රාශි, වක්‍රාකාරව වෙනේවා ව්‍යුත්පන්න භෞතික රාශි. දෙක පරිලෝක ස්කන්ධයේ ඍජුව වෙන්න පුළුවන් මූලික භෞතික රාශි. චලිතයේ ස්කන්ධ ස්ථාපනය චලිතකාරී ස්කන්ධයේ ඍජුව වෙන රාශි වලින්ද ඒ භෞතික රාශි. මූලික භෞතික රාශි හතක් තියෙනවා. අර්ථ දෙකකින් නැහැ. දීප්ත තීව්‍රතාවයේ දීර්ඝ කාලයේ ස්කන්ධයේ දීප්ත තීව්‍රතාවයේ තාපගතික උෂ්ණත්වයේ නිකල් කාලයේ ස්කන්ධයේ තාපගතික උෂ්ණත්වයේ විද්‍යුත් ධාරාව ප්‍රමාණයේ දීප්ත තීව්‍රතාවය මීටර් සෙකන්ඩ් කිලෝග්‍රෑම් කෙල්වින් ඇම්පියර් මෝල් කැන්ඩල්. ව්‍යුත්පන්න භෞතික රාශි හතක් තියෙනවා. මූලික භෞතික රාශි හතක් තියෙනවා. මේ මූලික භෞතික රාශි හත හැරෙනවා අනිත් ඔක්කොම ව්‍යුත්පන්න භෞතික රාශි. විශේෂ ලක්ෂණ හතකින් වෙන්න පුළුවන්. මේකේ ප්‍රවේගයේ ත්වරණය. රටවල් එකම භෞතික රාශිය මැනගැනීම මේක වෙනස් වුණා. ප්‍රකාශ සම්බන්ධතා වෙනස්. වගේ SI එකක පත්තේ ඒකක පහට අයින් කරන මූලික එක ව්‍යුත්පන්න එක ගුණාකාර එකක පරිපූර්ණක එකක අතරේක එකක මූලික ඒකක මූලික රාශියෙන් භාවිත කරන්නේ. දිග කාලයේ ස්කන්ධයේ උෂ්ණත්ව ද්‍රව්‍ය ප්‍රමාණය විද්‍යුත් ධාරාව තීව්‍රතාවය මීටර් සෙකන්ඩ් කිලෝග්‍රෑම් කෙල්වින් මෝල් ඇම්පියර් කැන්ඩල්. ව්‍යුත්පන්න රාශිය මේක ව්‍යුත්පන්න එක ප්‍රවේගය ත්වරණය බලය ශක්තිය ගම්‍යතා මිශ්‍රණ දෙක ත්වරණය මිශ්‍රණ දෙක ඍණ එක ප්‍රවේගය බලය kgm මිශ්‍රණ දෙක ශක්තිය ජූල් kgm මූලික ඒකක ඇසුර ව්‍යුත්පන්න භෞතික රාශිය සම්පූර්ණ කරන ව්‍යුත්පන්න රාශිය ව්‍යුත්පන්න එක සමහර මූලික භෞතික රාශියක වෙනස් වූ වලින් දෙක මීටර් දුර විස්තර දුර සමාන විස්ථාපනය අරය පරිමිතිය තරංග ආයාමය කොමෙන් එකම 1 මීටර්ස් විනාශ අන්තරයෙන් ලැබෙන්නේ ඒක තුලින් ලැබෙන්නේ තේ රාශිය මේකයි. මීටර් 10 මීටර් 30 මීටර් 20 10 දෙකක් අඩු කරාම 8යි මීටර්ස් එන්නකො එකතු කරාමත් අඩු කරාමත් එකම ඒකකය තමයි. ඒකකයේ සමීකරණ ආවරයෙන් තියෙන වර්ග දෙක පල්ලෙන් වැඩි කර m වර්ගය පරිමාව දෙක පල්ලෙන් වැඩි කර m ඝනය පරිමාව ඝනය ඝනත්වයෙන් ස්කන්ධ පරමයෙන් බෙදෙනවා kg බෙදෙනවා පරිමාව m වර්ගය kg m ඍණ 3 ප්‍රවේගයේ විස්ථාපනය කාල ms ශ්‍රේණිය